විහාරාධිපති ගෞරවනීය අපේ මාහිම්පාණන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයට අනුව ජීවත් වෙන මිනිස්සු විදිහට ඔය බලාපොරොත්තු වෙන්නේ අපෙන් කරන්න ඕන කරන හොඳ යුතුයකමක් කරන්න. අපේ එංගලන්තේ පදිංචි පින්වත් නෝනා මහත්මිය අපේ මෑණියා ඒ මාගේ මිය පරලෝක ගියපු සත්පුරුෂ මගේ සහෝදරයා මගේ පින්වත් අයියා වෙනුවෙන් මේ ඉදිවෙන මහා සෑය රදුන් වහන්සේට පලන්දන කොත් වහන්සේ මගේ අයියාගේ නාමෙන් අයියාට පින් සිද්ධ වෙන්න. අපේ අයියා කවදාවත් හිතන්නේ නැද්ද මම මරුණාම මගේ නමින් ලංකාවේ සෑරජානන් වහන්සේ නමකට කොටක් පලඳයි කියලා. ඒ තමයි පින්නතුනි ශාසනික සම්බන්ධතාවයට භාග්‍යයට මේ අයියට ලැබෙන වරප්‍රසාද. මොකද මම මේ බණ කියන්න ලෝකෙට එක් කරගෙන ගිය අයියා. මේ හැමතැනම බණ කියනවා නම් කාට පින් සිද්ධ වෙන්නද? අයියට පින් සිද්ධ වෙන්න. ඒ නිසා ඒ කොත පලන්දන්නේ කොත අනුග්‍රහය පූජා දායකත්වයේ දරන්නේ එතුමිය. අයියට පින්පෙත් අනුමෝදන් වෙන්න. මේ සිද්ධ කරන්නේ වගේම අද බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි. ඒ කොතට අනුග්‍රාහක දායකත්වයේ දරලා ලබාගෙන ඒ සෑරජානන් වහන්සේගේ වැඩ කටයුතු හාමුදුරුවනේ මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා ලබන වෙසක් පොය වෙනකොට මේ චෛත්‍ය රාජානන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කරන්න ශක්තිය ධෛර්යය අපේ හාමුදුරුවන්ට ලැබේවා. සාදු සාදු සාදු. දිනෝ 1000ක් බුදුන බුදු ශ්‍රී ලංකා වාසී ලෝකවාසී බුදුන බුදු ජනතාවට වන්දනා මානයට පාත්‍ර වෙන්න මේ සෑරජානන් වහන්සේ ඉදිකරන්න ශක්තිය ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරා. මිනිස්සු වෙලා ඉපදුනාට මහාන වෙන්න පුළුවන්. ඒකට සුවිශේෂ පුණ්‍ය කර්ම කරලා තියෙන්න ඕනේ. මහාන වුණාට බණ කියන්න පුළුවන්. ඒකට අපූර්ව ඊට වඩා පින්කම් කරලා තියෙන්න ඕනේ. බණ කියන්න පුළුවන් වුණා අපේ හාමුදුරුවෝයි සම්බුද්ධ ශාසනයේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න පුළුවන්. මට දැන් කියනවා නඩු මාටක් තියෙනවා. එතන ඔහොම කරන්න පුළුවන් කාටද? බුද්ධ ශාසනයේ චිරස්තදේ වෙනුවෙන් කටයුතු කරන උත්තමයන්ට විතරයි. දැන් ඕන තරම් කියන දිනේ මේ මටත් හෙට ඉඳන් බණි ගිහිල්ලා කඳු කපනේ ප්‍රොමෝෂන් කරනවා කියන. එහෙම එකක් නෑ පිටුදුනි. මේ ඉදිරියේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ චෝදනා කරන උදවියට අපි ආරාධනා කරන්න. ඇවිල්ලා බලන්න. හතර දිබ්බාගෙන් එන්න. ජීවිතේ පුරුදු වෙන්න. මිනිස්සු හරි කලබලයි. මිනිස්සු හිතට එන එක ඉක්මනට කියනවා. දැන් ඔය දැක්කත් දන්නේ නැහැ හාමුදුරුවනේ අර අපේ හාමුදුරු කෙනේ. මොනා දන්නවද? මට කියනවා කත්නෝරුවේ සිරිදම්ම NGO වලින් සල්ලි අරන්ලු වැඩ කරන්නේ. අවුරුතද එකක් කියලා දෙන්න කත්නෝරුවේ නිකන්ට අවෝම වෙලානේ ඔහොම බයිනවා. NGO වලින් සල්ලි අරන් හරි කමන්නේ. කියන්නේ බනන. පැහැදිලිද මං කියන්නේ? ඕන එක තර්ජන ගර්ජන එමට. ඒ නිසා පින්නතුනි මේ බණ කියන කොටත් අපවාද එනවනම් කොහෙද අපවාද එන්නේ නැත්තේ? ඒක මේ ලෝකේ හැටි. ගෙවල් වල අපවාද නැත්. නින්දාව නැත්. ඔය කොහෙද ප්‍රශ්න නැත්තේ? එංගලන්තෙත් එහෙමයි. රැකියා කරන කොතනද ප්‍රශ්න නැත්තේ? ඕනම රැකියාවක් කරන කෙනෙක්ගෙන් අහලා බලන්න රස්සාව අපිරියා කරන එකෙක් හැමතැනම ඉන්නවා. ඕනම ගෙදරකින් අහලා බලන්න පෞල් ජීවිතේ අපිරියා කරන කෙනෙක් කොහේ හරි ඉන්නවා. කොහෙද සැනසීම තියෙන්නේ? සැනසෙන්න කියලා ගත්ත හැම තැනම වෙනසීම. අර අච්චර අපූර්වට පින්දහම් වත්පිළිවෙත් පුරාගෙන ඉන්න අපේ නාතකනේ ආරණ්‍ය සේනාසනේ නායක හාමුදුරුවෝ හරි කේද වාචක උනානර ඩක්කුව කඩාගෙන වැටිලා. ඕකට කියු බත.
ඩක්කුවට පටවලා වැඩිලු. නඩත්තුවක් නෑලු. මොකටද ඇඟිල්ල දික් කරන්නේ නැත්තේ? මොකටද බනින්නේ නැත්තේ කියමු බලන්න. හැම එකටම බයිනවා පිටත. ඔය සමහර පැතිවල ඉන්නවනේ අර ගියපුවාම හාමුදුරුවෝ ළඟින් ඉඳලා එහෙයි කියන පිරිසක් ඉන්නවා. ගමක මිනිස්සෙක් හිටියලු පින්නත එන හැම හාමුදුරු කෙනෙක්ගෙම මොකක් හරි අදයක් අල්ලගෙන කියනවා. දවසක් දක්ෂ පක්ෂ හාමුදුරු කෙනෙක් ආවට පස්සේ උන්වහන්සේගේ කියන්න ඇදයක් නැහැ. හැබැයි හාමුදුරුවන්ට සෙම හින්දා උන්වහන්සේ බණ කියනකොට ගාල උගුර පාදනවා. අන්තිමේ අර මිනිස්සයා කියවලු බණ හොඳයි සෙම නම් වැඩි කියලා. මේ මොකකට හරි මොකක් හරි කියනවා පින්නතුනේ. මහ දෙයක් වුණේ දැන් මේ ගමක ළමයි මොකක් හරි දක්ෂ පක්ෂතාවයක් මත ලෝකෙ ජය ගන්න පුළුවන් වැඩක් කරන්න ඕකටත් කියනවා. පින්නතුනේ බුදුන්ට ගල් පෙරළලා දොස් පරොස් කියපු මේ මනුස්ස සංහතියේ ඉන්න සමාජය එක මිනිස්සුන්ගේ හැටි පන්සලට යන්න බොවලු අමදින්න චෛත්‍යවල අමදින්න ශ්‍රමය දන් දෙන්න ශ්‍රම දානය කරන්න බල්ලෙකුට පූසෙකුට පීඩාවක් කරන්න එපා. පුළුවන් නම් මාසෙකට සැරයක් පවුලම ගිහිල්ලා පේවා සමාදන් වෙන්න. රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් කිව්වද? මේ සියල්ල සිද්ධ කරන්න අහස් වෙහෙරට රැස් වෙච්ච අම්මලා තාත්තලා සියලු දෙනාටම ඉදි වෙන අහස් වෙහෙරේ සෑරදුන්ගේ ආනුභාවයේ චිත්ත ශක්තිය කායික ශක්තිය වඩා වර්ධනය වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා. වාසනාව වේවා සාදු කියලා පින්නවා. ඒ වගේම අපි සියලු දෙනා මම ප්‍රාර්ථනා කරනවා මම කියන බණ පදයක් ගානේ මේ ආශ්‍රය සෑරදුන් වහන්සේ මේ උතුම් වූ පින්බිම ඉතා ඉක්මනින් ඉදි වේවා සාදු සාදු සාදු. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය අපේ හාමුදුරුවන්ට ලැබෙන්න ඕනේ. උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ අහස්සෙහෙර විතරක් නෙමෙයි අහස්සෙහෙරට වඩා දෙයක් මෙතන වෙනවා. හදන බිල්ඩින් වලට වඩා දෙයක් මෙතන වෙනවා. ඒ තමයි පොඩි හාමුදුරු හදන එක. චෛත්‍ය 1000ක් ඇදී හැකි. පොඩි හාමුදුරුලා හදන්න බෑ. පන්සල් ලක්ෂයක් ඇදී හැකි. පොඩි හාමුදුරුලා හදන්න බෑ. ඒ නිසා මෙතන කෙරෙන ඉදිකිරීම් වලට වඩා හාමුදුරුවනේ බබලෙන්න දෙන්නේ පොඩි හාමුදුරුව හදන එක. ඒ තමයි ශාසනයේ අනාගතයේ බලකණු. උන්වහන්සේලාට දීර්ඝායු භාවය ලැබේවා සාදු. ඒ වගේම මගේ මිය පරලෝකීය අයියා වෙනුවෙන් අයියාගේ නාමයෙන් ඉතින් අයියා කොච්චර පින්වන්තද නේ. මෙතන කාගේවත් නමට පොතක් පුදලා තියෙනවා. ඉතින් මේ අයියා වෙනුවෙන් මෙතුමේ මම දන්නේත් නෑ දැකලත් නෑ මට හම්බෙලත් නෑ. මෙතුමිය කොහොම දැනගෙන උතුම් වූ සත්පුරුෂයාගේ නාමයෙන් අහස් වෙහෙර සෑරදුන් පවතින තාක්කල් සෑරදුන්ගේ ආභරණය තමයි කොත් වහන්සේ. මම පූජා කරනවා චූඩාමාණික්ක අද පොරොන්දු වෙනවා. ඔය සෑරදුන් වහන්සේට බබලේවා මතුමත්තේ කවදා හරි අයියට නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්කමට ආවගේ උදව් උපකාර කළ සහ සම්බන්ධ වුණු සියලු දෙනාට දීර්ඝායු භාවය ලැබේවා. පතනු සියලු දෙවියන්ට පින් අයිති වේවා. ස්ථානයේ රකින්න බලන දෙවියෝ සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ ස්ථානයේ රකිත්වා බලත්වා. හදුබඩු බම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. සසර බසන දුරු නිවන් දකින දුරු උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන ඔබතුමියටත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් චිරාත් කාලයක් පින්දහම් කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබතුමිය හදුබඩු බම්මට තාත්තට ගුරුවරුන්ට පින් අයිති වේවා. සසර කෙලවර ඔබ අප සෑම සියලු දෙනාට මේ පින් පාරමිතාවක් වේවා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම උදෑසන කාලයේ පටන් ස්ථානයේ ආරක්ෂාව සපේ අපේ ගෞරවනීය පොලිස් නිලධාරී මහත්තුරුන්ට දීර්ඝායු භාවය ලැබේවා.
මම රකින්න මම එක්ක යන්නේන මගේ සියලු සත්පුරුෂයන්ට පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගම්පොලේ ඉඳන් අද මම මේ මෙතෙන් දෙකරන අපේ ડોක්ටර් නවාරා කැම්ප් ආයතනයේ ඒ සර්විස් එක ලබා දෙන ආයතනයේ ගම්පොල අධිපතිතුමා ව්‍යාපාරිකතුමා ડોක්ටර් නවාරා නම් ප්‍රසිද්ධ වෙලායි. එතුමා ඇතුළු සියලු දෙනාට පින් අයිති වේවා. සසර වසන තුරු නිවන් දකින්න තුරු අකල් මරණයකට සාපිපාසාවකට ගොදුරු නොවේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමාමහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔහොම වැද ගන්න පින් අනුමෝදන් වෙන්න. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු